Welcome to my channel. අද වෙනස් විදිහේ vlog එකක් අපි අද අලුත් experience එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් එන්න බලන්නේ මොකද්ද කියලා. ෆින්ලන්ඩ් වල හරිම famous දෙයක් තමයි මෙහි ගොඩක් අය සමයකට මේ වගේ පොඩි පොඩි කැලෑවල් තියෙනවා. ඒවල ඇවිදින්න යනවා එයාලා. මෙහි පයින් යන දුර පොඩි පොඩි ඔය වගේ කැලවල් හැම තැනම වගේ තියෙනවා. ඉතින් මෙහි කට්ටිය හවසට එයාලගේ පෙට්ලත් අරගෙන මේ කැලවල් වල පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඔන්න අපිත් ඒ වගේ පොඩි කැලයක් හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. මේ පාර දිගේ චුට්ටක් ඉස්සරහට ගිහින් අපි බලමු ඒ වගේ පුංචි කැලයක් අපටත් හම්බ වෙයිද කියලා. ඈතින් ඔයාලට පේනව නේද අර උසට ගස් වගයක්. අපි යන්නේ හරියට ගිහින් බලමු. කැලේට යන පාර අතරමඟ තිබිච්ච ලස්සන මල්වල පොඩි වීඩියෝස් ටිකකුත් මම ගත්තා. මෙන්න මේ විදියට තමයි මෙහි කට්ටිය එයාලගේ පෙට්ලත් අරගෙන හවසට එයාලටත් රිලැක්ස් වෙන්නත් එක්ක මේ වගේ පොඩි කැලවල් වල ඇවිදින්න යන්නේ. ඒ වගේ ඉතින් යන්න පුළුවන් මෙහි සමයකට විතරයි. මොකද අනිත් කාලෙට හිම වැටෙනවනේ. අවුව තියෙන කාලෙට විතරයි ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේ බලන්නකො මෙයා හොඳටම නිදි. කැලේට ඇතුල් වෙන්න නම් පාරවල් කීපයක්ම තිබුණා. අපි මෙන්න මේ පාරෙන් තමයි පොඩ්ඩක් ඇතුළට ගිහින් බැලුවේ කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ඔයාලත් එන්න බලන්න. මෙහි ගොඩක් සමයකට මේ වගේ පොඩි කැලවල් ඇතුලේ බෙරි කඩන්න හැමත් කට්ටිය යනවා. මෙහෙම ටිකක් ඇවිදන් යනකොට අපටත් පොඩි බෙරි වත්තක් හම්බ වුණා. හැබැයි බෙරි නම් මං හිතන්නේ සමයකට කට්ටිය කඩලා දැනට තියෙන්නේ පොඩි ගෙඩි වගේක් ඉතුරු වෙච්ච. ඒ පරිසරය නම් ඇත්තටම හරිම නිස්කලංකයි. ඉතින් මෙන්න මේ වගේ ගලුත් තිබුණා. ඒ ගල් උඩ පොඩ්ඩක් වාඩි වෙලා රිලැක්ස් එකේ ඉන්නත් පුළුවන්. මෙන්න මේ තමයි ඒ බෙරි. මෙන්න මෙයාවට තමයි අර බෙරි පොඳුරු ගොඩක්ම තිබුණේ.
ටිකක් ඉස්සරහට අපි ඇවිදන් යනකොට අපට හම්බුණා ලස්සන හතු ಜಾති වගයක්. බලන්නකෝ ඔයාලත් ඒවා. වව්, මේක නම් හරිම ලස්සනයි. ඒකේ කලර්ස් බලන්නකෝ. ඒ හතු වල ඉතින් ලස්සන එක පාට, එක හැඩයේ. ෆින්ලන්ඩ් වල ගොඩක් සමයකට මේ හතු කඩන්නත් කට්ටිය මේ වගේ යනවා. එක පාට, එක ජාතිය හතු ගොඩාක් තිබුණා. ඉතින් බලන්නකො මේ හත්ත දිහා. ඒක නිකන් කුඩයක් වගේ. ඉතින් අපි ඔන්න ඔහොම කැලේ චුට්ටක් ඇවිදලා කරලා ඔන්න අපි කැලෙන් එළියට ආවා. ඉතින් අපින් තව චුට්ටක් පාර දිගේ ඉස්සරහට ඇවිදන් යනකොට බලන්නකො ලස්සන මල් පාර දෙපැත්තේ. ඒ ගහ හරිම අමුතුයි නේද? මේ හරිය පොඩ්ඩක් එයාපෝට් එකට ළඟ නිසා නිතරම මේ වගේ ප්ලේන්ස් යනවා. ගොඩක් වෙලා ඇවිදපු නිසා දැන් ඉතින් පොඩි බඩගින්නක් ආවා. ඔන්න ඉතින් අපි බිස්කට් එකක් කෑවා. ඔන්න ඒ ජූස් එකට මම ෆ්‍රී පොඩි මාකටිං පාරකුත් දුන්නා. ලංකාවේදී නම් අවුව දකිනකොටම කුඩේ ඉහළන අපි මෙහේ නම් අවුව දැක්කම හරිම ෆන්. මොකද මෙහේ අවුව තියෙන්නේ තව පොඩි කාලයයි. ඒ නිසා මෙහේ කට්ටිය මේ දවස්වල අවුව හොය තමයි යන්නේ. අද අපි දවස ස්පෙන්ඩ් කරේ මෙන්න මෙහෙම. ඉතින් හරිම රිලැක්ස් දවසක්. ඒ නිසා හරිම සතුටුයි. අපි දැන් ඉතින් මේ ආයේ ගෙදර යන ගමන්. ගෙදර ඇවිල්ලා රෑට කන්න ඕන නිසා මම හිතුවා පීසා එකක් ඉක්මනට හදාගන්න ඕන කියලා. ඉතින් ඔන්න මම රසම රස චිකන් පීසා එකක් හැදුවා. පීසත් එක්ක කොකාකෝලානේ ඉතින් සෙට් වෙන්නේ. ඔන්න ඉතින් ඒ නිසා කොකාකෝලා පොඩි ෂොට් එකකුත් ගැහුවා. එහෙනම් අපි ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් මීට් වෙමු. බයි බයි.